මම දැන් ඉන්නේ නුවරයි කෑගල්ලයි අතර පාරේ. මට මම දැක්කා ගව්වෙක් ඉතින් කෑම හොයනවා බඩගින්නේ. කොහොමද යාළුවනේ? ඉතින් අද මම සීගිරියේ ඉන්නේ. ටිකක් අදරන් වැස්ස දවසක්. මට දෙයක් කියන්න ඕනේ. ඔයාලා මගේ මේ පුංචා කියන YouTube channel එකේ වීඩියෝ බලනවා නම් ඔන්න මේ වෙලාවේ අපිට ලොකු උදව්වක් කරා මුදල් වලින් අපේ මේ අසරණ සත්තු වෙනුවෙන් කෑම දෙන්න කියලා. කියන්නේ සත්තුන්ගේ අපේ වීඩියෝ බලලා අපිව ෆලෝ කරලා TikTok එකේ ෆලෝ කරලා YouTube එකේ ෆලෝ කරලා අපේ වීඩියෝ බලලා ඉතින් අපිට සහයෝගයක් දෙන්න හිතාගෙන මේ බව්වන්ගේ එහෙම නැත්නම් අසරණ සත්තුන්ගේ කුසගින්නක් නිවන්න එහෙම නැත්නම් උන්ට කෑම ටිකක් අරන් දෙන්න අපිට පිටරටක සේවය කරන චන්ද්‍රා කියන මහත්මිය මුදල් ටිකක් ලබා දුන්නා. ඉතින් ඇත්තටම එතුමියට ගොඩක් ස්තුතියි. ගොඩක් පිං ස්තුතියි කියනට වඩා ගොඩක් පිං එතුමිය මේ කරපු උදව්වට. ඉතින් අද දවසේ මේ දවස් ටිකේම මේ අනුරාධපුර ට්‍රැවලින් එකක් ඇවිල්ලා ඉන්නේ. මේ වෙලාවෙ ඉතින් මේ වියදම් කරන සම්පූර්ණ මුදල මේ සත්තුන්ගේ බඩගින්න වෙනුවෙන් නිවන සත්තුන්ට ලබා දෙන කෑම හැම දෙයක්ම එතුමියගේ මුදල් වලින් මේ සිද්ධ වෙන්නේ. ඒ වගේම තව ඉදිරියටත් සිද්ධ වෙනවා මේ දේවල්. එතුමියටත් ගොඩක් ස්තුතියි අපිට මුදල් ලබා දුන්නා අපිව විශ්වාස කරලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඉතින් එතුමියත් ටිකක් පින්නට දහමට ලැබි කෙනෙක්. මම දැක්කා එතුමියගේ TikTok account එක පවා මම උඩින් මෙන්ෂන් කරලා තියෙන මේ නම. ඉතින් ඔයාලටත් බලන්න පුළුවන් කියලා එතුමිය ටිකක් පින්නට දහමට ලැබි කෙනෙක්. ඉතින් කිසිම දුකක් කරදරයක් වෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. යම් කිසි දුකක ඉන්නා නම් කරදරයක ඉන්නා නම් ඒ හැම දෙයකින්ම මිදලා ඉතින් සතුට හිතන ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතනවා අද දවස වගේම ඉස්සරහටත් ගොඩක් අපිට සත්තුන් වෙනුවෙන් උදව් කරන්න පුළුවන් වෙයි කියලා එතුමිය විශාල මුදලක් අපිට පරිත්‍යාග කරා. ඉතින් මේ සතුන්ගේ කුසගින්න වෙනුවෙන් එතුමියට ඇත්තටම ගොඩක් ස්තුතියි කියනකට වඩා ගොඩක් පිං එතුමියට. ඉතින් ඔයාලටත් වීඩියෝ බලන වීඩියෝ වලට ලයික් කරන කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ජය වේවා. අය අපි හම්බෙමු.